පානදුර නගරය පසු කරනවත් සමගම දුම්රිය මාර්ගයට ඉතාමත් ආසන්නව පිහිටි හෝටලයක් වෙතයි මේ අවුරුදු සමයේ අපි ගමන් කරන්නේ. ඒ ජී බීච් හෝටලය වෙතය. මේ ජී බීච් හෝටලයයි. දුම්රිය මාර්ගය හෝටලයට ඉතාමත් ආසන්නව පිහිටි හේයින් එහි ගමන්ගත් දුම්රිය දැක අපගේ කුඩා දරුවන් ලබාගත්තේ ඉමහත් සතුටකි. මේ ජී බීච් හෝටලේ අවට සුන්දරත්වයයි. එදින දහවල් ආහාරය ලබාගත් රෙස්ටොරන්ට් එකයි මේ. බුෆේ ක්‍රමයට සැකසූ තිබූ දිවාහාරය මෙසේ දිස්විය. සඳහා වෙන්කර තිබූ ස්ථානයයි මේ. වැඩිහිටියන්ට මෙන්ම කුඩා දරුවන්ටද සෙල්ලම් කිරීම සඳහා මෙම හෝටලේ හොඳින් ඉඩකඩ තිබූ හේයින් අපගේ කුඩා දරුවන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූයේ මෙලෙසිනි. ඉන් අනතුරුව සුන්දර වෙරළ තීරය වෙත ගිය ඔවුන් විනෝද වූ අන්දමයි මේ. එම සන්ධ්‍යාවේදී අප දුටු වෙරළ තීරයත් ඉරබැස යන අන්දමත් මෙසේ රූගත කළෙමි. කුඩා දරුවන් සඳහා දෙපැසින් ස්ථාන දෙකක් වෙන් කර තිබූ හෝටලේ පිහිනුම් තටාකයයි මේ. මේ රාත්‍රී ආහාරයයි. පසුදෑ උදෑසන හෝටලේ අවට දුටු සුන්දරත්වයයි මේ දිස්වන්නේ. මේ එදින උදෑසන ආහාරයයි. පෙර දින රාත්‍රී ආහාර වේල මෙන්ම උදෑසනද සියලුම ආහාර වර්ග රූගත කිරීමට නොහැකි වීම ගැන මා කනගාටු වෙමි.
දරුවන්ගේ අවුරුදු නිවාඩුවේදී අප මෙන්ම අපගේ දරුවන්ද එක් රැයක් වුවද මෙම හෝටලයේ ගත කිරීමෙන් ලැබුවේ අපමණ සතුටකි. මෙහිදී අපට වඩාත් උපකාර කර පිළිගැනීම් කවුන්ටරේ චමිල්ක මහතාගේ සේවය ඉතා අගය කරන අතර අපද ඔවුන් හැමතෙම සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමින් සමුගනිමි. එලෙසම මාගේ Travel Time World Rush YouTube චැනලේ foreign tours ලෙස සර්ච් කිරීමෙන් ලොව රටවල් කිහිපයකම තොරතුරු දැක බලා ගත හැකි බව ඔබට දන්වන්නේ සතුටිනි. ඔබට සුබ දවසක්.